10ක් ගන්න. අරගෙන පුළුවන් නම් අපේ මේ තරුණ දරුවෝ අම්මලා තාත්තලා හැම කෙනෙක්ම පුරුදු වෙන්න ඔය ඇත්තෝ ගැන හිතන්න. ඔය හැල්මේ දුවන ජීවිතය ඔක ටිකක් පුළුවන් නම් අර දැන් සමහරව ඉන්නව නේද පින්නතුනේ මම මේ කියන්නේ 2025ත් එහෙම වෙන්න එපා. දැන් මේ නගරේ හින්දා මම දන්නවා මෙතන අපේ කතෝලික අම්මලා තාත්තලා දරුවෝ සෑහෙන්න ඇවිල්ලා ඇති. එතකොට ව්‍යාපාරික මහත්තුරු ඇවිල්ලා ඇති. සෑම ස්තරයකම පිරිස් මෙතන ඇති. පින්නතුනේ 2026 සියලු දෙනාම පුරුදු වෙන්න ඕන. දවසට විනාඩි 10ක් අරගෙන අර මම කවුද මොකද කරන්නේ? අපි මේ තරුණ මහත්තුරු මේවා හිතන්න ඕන අනේක වාරයක්. හොඳේ මොකක්ද කරන්න ඕනේ? මේ දවසට විනාඩි 10ක් විතර අරගෙන අර මම කියන අවංක මනුස්සයා එක්ක ඉන්න. පින්නතුනි මම එක්ක ඉන්නකොට අපි හරි මම එක්ක ඉන්නකොට අපි ගාව වෛරයක් තියෙනවද? කවද්ද මම මට වෛර කරන්නේ? මම එක්ක ඉන්නකොට ඊර්ෂ්‍යාව තියෙනවද? හරි නිදහස් නේ පින්නතුනි මම එක්ක ජීවත් වෙනකොට. මම එක්ක ඉන්නකොට කේන්ති යනවද? එක විනාඩි 10ක් හැමදාම අරගෙන මේ හැම කෙනෙක්ම අර මම එක්ක ජීවත් වෙන්න බලන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සමහරව ඉන්නව නේද ඔය කොච්චර සල්ලි තිබ්බා බුදියන්ට වෙලාවක් තියෙනවා. මම 12ට එකටනේ බුදියන්නේ. ආය නැගිටිනවා පාන්දර 4ට විතර. කොච්චර දේබල තිබ්බා. පින්නතුනේ අර 2026 අවුරුද්දේවත් මම එක්ක ඉන්න ඊළඟට 2026 අවුරුද්දේවත් සරුදේසත් නේද සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරේ නිසරුදේ නිසරු විදිහටත් ගන්න පුරුදු වෙන්න. ඒකයි මම යෝජනා කරේ අපේ දූ දරුවන්ට තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට අර මොකක්ද කරන්න ඕන මොකක්ද නොකරන්න ඕන කියන එකවත් 2026 තේරුම් ගන්න. 2026 අවුරුද්දට යනකොට ඔය අපේ තිබ්බ ඔය මම පුදුම කුඩු කේඩු ගන්න තියෙන්නේ. අඩුම තරමේ පින්නතුනේ ඔය මුදිතාවවත් හදාගෙන යන්න. ජීවිතේ වැඩිපුරම කුලප්පු වෙන්නේ ඇවිස්සෙන්නේ. දැන් ඕන්න මෙතන බැලිය ගියේ එක. ඇවිල්ලා 20ක් විතර ඉස්සරහින් හිටවලා තියන්න ඕන. පුදුම කුණුහරුපුණුත් එක්ක බයිනවනේ. බෙනදෙන මේ රාගයේ ඉඳන් ඇති වෙන්නේ ජීවිතේට අපිට කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? කාටද බයින්? අනුන්ට. පව් පිරන්නේ කාටද? මොකටද පින්නතුනේ? ඒ හින්දා කවුරු කොහොම හිටියත් අර පුරුදු වෙන්න පොඩි වෙලාවක් විනාඩි 10ක් 15ක් කරගන්න. ඔය ගංගේවල් වල ඉන්නව නේද අර පුදුම විදිහට කේන්ති යන මිනිස්සු. ඔය ගෙවල් වල බලන්නකො. ඔය හැරෙන්නවත් බෑනේ යකා නගිනවනේ මිනිස්සුන්ට. මම ගොංකන් ඉතින් ඔය හොඳේ.
කාටද මම මේ කියන්නේ? අර හැම එක්කටම ඇවිස්සන්නේ. සමහරු ඉන්නවනේ වචනයක්වත් කතා කරන්න බෑ. මොඩකමේ තරම කොච්චරද කියනවා නම් සමහරු ඉන්නවා ඇහැරවන්න බෑ. ගෙවල් වලින් ඇහැරවන්න ඇයි? ඇහැරෙවොත් බයිනවලු. අනේ මතක තියාගන්න. අපිව පුච්චන්නේ, අපිව අවුලන්නේ, අපි ඇවිස්සන්නේ. වෙනතුනේ නිර්වාණය අහුරන පංච නීවරණ වල එකක් ව්‍යාපාදය. ව්‍යාපාදය නඩත්තු කරන්නේ මොකෙන්ද? ද්වේෂයෙන්, කේන්තියෙන්. එහෙනම් මම මේ කියන්නේ කේන්ති ගන්න උදවියට. දරුවෝ එහෙම යෞවනය කියලා කියන්නේම පින්නතුනේ නහට අහන්න නැති කාලෙනේ. ඔය තරුණ දුවලා පුතාලා බලන්ඩ ජීවිතේටවත් තමන් කරන දේ වැරදි කියලා හිතන්නේ නැහැ. යෞවනයේ තුල තියෙන බරපතලම වැරද්ද මොකද්ද? අර මම හරි කියලා හිතනවා වැඩි. අනිකට ඇහුම්කම් දෙන්නේ නැහැ. හැම වෙලේම බලනවා මේක තමයි හරි, මේ තමයි හරි පැත්ත. අර අම්මලාට තේරෙන්නේ නැහැ මේවා කියලා, තාත්තලාට මේවා තේරෙන්නේ නැහැ කියලා ඔය මගේ අරලා දානවා. ඔය දැන් අද ගෙදර ගිහිල්ලා දරුවන්ට කියන්නකො. කේන්තිය කොච්චරද කියනවනම් මේ ගෙදර දරුවෙකුට කියන්න බෑනේ පුතේ බත් කන්න කියලා තුන් පාරක් කියන්න පුළුවන්ද? ඒ ළමයි අම්මයි තාත්තයි කන්න ලෑස්ති වෙනවනේ. ඔක දැන් බලන්න පුළුවන් ඉතින්. අද ගෙදර ගිහින් ඔය දරුවන්ට කියන්න පුතේ ෆෝන් එක මට දෙන්න හෙට උදේ ගන්න ආපහු කියලා. එහෙම බලන්න ඕන නම් නිකන් මං කියනවට කරන්නොත් ගෙදර ගිහිල්ලා. මරා ගන්නවනේ එළි වෙනකම්. මොකක්ද මේ? අපේ තාත්තලා අම්මලා ඊට අපන්නේ. කුලයා පිටිපැත්තේ එකට කියනවද නැහැ? මෙහෙ නැතුව ඇති යුවා. ඔය එකක් කිව්වොත් 60ක් විතර කියලා නවත්තන්න. දැන් බලන්න ඕනේ පින්නතුනි මේ අපි ඇවිස්සෙන්නේ ඇයි? මොකටද මේ ඉන්ද්‍රියන් හැම වෙලේම උත්තේජනය වෙන්නෙම අනෙකගේ කුණු කොටටනේ. දැන් ඔය සැක සංකා වුණත් බලන්න කවදාවත් අපිට අපි ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම පුරුදු වෙන්න. දවසට විනාඩි 10ක් අරගෙන කල්පනා කරන්න. බොහෝ දෙනෙක් අහනවා හාමුදුරුවනේ කේන්ති යනවනේ හරි කොහොමද මේක කරගන්නේ හරි අමාරුයි කියලා. නිකමට හිතන්න සමහරු කියනවා තරහ කේන්ති යනකොට මෛත්‍රිය වඩන්නලු. කාටද පුළුවන් යකුණක් ගහම මෛත්‍රිය වඩන්න? මේ ඇඟිලිත් එක්ක වෙවුල්නකොට සියලු සත්ත්වෝ සූපත් වේවා කියලා කියන්න පුළුවන්ද? මම නම් හිතන්නේ කේන්ති කියපුවා මෛත්‍රිය වඩන්න පුළුවන් කියලා. කුණු හරප විතරනේ මතක් වෙන්නේ. පුදුම කේන්ති මිනිස්සු පුපුරනවා. පින්නතුනි මේක පාලනය කරන්න ඕන එකක් නිවන් දකින්න බලාපොරොත්තුෙන් ඉන්න උදවිය. විනාඩි 10ක් විතර අරගෙන කල්පනා කරන්න. මම මොකටද කේන්ති ගන්න? මොකද්ද කේන්ති ගන්න එකේ ප්‍රතිඵලය? ඇයි කුණුහරුප කියන්නේ? මොකද්ද කුණුහරුප කියන එකේ ප්‍රතිඵලය? කාටද ලාභය? කාටද මේකේ ප්‍රයෝජනය? කාටද අකුසලය? හැමදාම විනාඩි 10ක්වත් හිතන්න. පින්නතුනි සංසාරේ කල්ප ගානකින් මේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. කවදනම් මෙහෙම එක්කව වෙලා ඉඳගෙන බණ අහන්නද? එනිසයි මම මේ පින්නතුන්ට දේශනා කරේ
උද්දෘත කරපු ගාථා ධර්මය මම්මලා තාත්තලා අහලා ඇති ඕන තරම් නේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති පුරුදු වෙන්න කම්පා වෙන්න නැතුව ඉන්න අකම්පිතව ජීවත් වෙන්න මේ ලෝකේ සෑම දෙයක්ම වෙනස් වෙනවාය කියන හැම එකක්ම తాවකාලිකයි සියල්ල අනිත්‍යයි සියල්ල නැතිවන සුළුයි මේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම වෙනස් වෙනවා පින්නතුනේ කම්පා වෙන්නේ ඇයි මේ වෙනස් වීම දරා ගන්න බැරි වුණා අපි කලබල වෙන්නේ ඇයි වෙනස් වීම දරා ගන්න බැරි වුණාම හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි පින්නතුනේ ඔය කියනවනේ අපි කොරෝනාකම් එහෙම හොඳ සේරම හොඳයි කියලා හොඳට ඉන්නකම් සියලු දෙනාම හරි හොඳයි අඩුපාඩු වෙනකොට paludu වෙනකොට තමයි අර මිනිස්සුන්ගේ තියෙන ස්වභාවය එළියට එන්නේ අර වෙනස් වෙනකොට තමයි දරා ගන්න බැරි වෙන්නේ මොනවාද වෙනස් වෙන්නේ ඔය මම මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කුලියා පිටේ දැකපු සිද්ධියක් කියන්නේ හොඳ ඔය උඩුබද්දාව පැත්තේ අපේ මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෙක්ගේ ඉරිදාවකද කොහෙද මේ කොල්ලෙක් මේ ටියුෂන් පන්ති ඇවිල්ලා කුලියා පිටේ එහෙම නැහැ කියලා කියන්න බෑ මම එහෙම දැකපු හින්දා කියන්නේ අර කවුරු හරි යාළු වෙලා හිටපු ඒ ප්‍රේමවන්තියට වෙන්න මූ ගැහුවා සටස් ගාලා කම්මුලට පාර අර බස් එක ගාව බස් දෙකක් මැද්ද හිතන් ඉන්නේ කාටවත් පේන්නේ නැහැ කියලා මං ඒකේ අර පූජ්‍ය පක්ෂයේ සීට් එකේ ඉඳගෙන කණ්ඩ මොණ්ඩ දීලා වය ගහන්න මම කල්පනා කරා මේ හැම එකක්ම එහෙමයි දැකලා තියෙනවද සමහර පටවර බෝතල් කටු වලින් පතුරු ගහගෙන ඉන්නවා අනේ මම මෝඩකම් පුතේ හොඳ බහුතරයක් දැකලා තියෙනවා මේ හැම කෙනෙක්ම අම්මා තාත්තත් එහෙමයි ජීවිතේ පුරුදු වෙන්න 2026 අවුරුද්දේ හැම දෙයකම වෙනස් වීම දරා ගන්න මට කියන්න මේ ලෝකෙ මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැද්ද ආධ්‍යාත්මික අතින් වෙනස් වෙනවා භෞතික අතින් වෙනස් වෙනවා ශාරීරික අතින් වෙනස් වෙනවා මානසික අතින් වෙනස් වෙනවා බිරිඳ වෙනස් වෙන්නේ නැද්ද දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද ස්වාමියා පෙම්වතා පෙම්වතිය යාළුවා අසල්වැසියා මට කියන්න කවුද වෙනස් වෙන්නේ නැත්තේ මේ හැම කෙනෙකුගේම වෙනස් වීමනේ අපිට දරා ගන්න බැරි එහෙම ස්ථාවර තියෙන කිසි දෙයක් නැහැ කවුද පින්නතුනේ හැමදාම hina වෙවි ඉන්නේ කවුද හැමදාම සතුටින් ඉන්නේ කවුද හැමදාම කීර්තිය ලබන්නේ කවුද හැමදාම ලාභ ලබන්නේ කවුද හැමදාම සැපෙන් ඉන්නේ කවුද හැමදාම යසස වඩාගෙන ඉන්නේ කිසි කෙනෙක් නැහැ බුදුරු ඉගැන්නුවේ ඒකයි පුරුදු වෙන්න අටලෝ දහමේ කම්පා වෙන්න දුවෙන්න පුරුදු වෙන්න හැම වෙනදනේ අපි වෙනස් වෙන්නේ නැද්ද මමත් වෙනස් වෙනවා මගේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද මගේ ශරීරය වෙනස් වෙන්නේ නැද්ද මට කියන්න බලන්න මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ සෑම දෙයක්ම වෙනස් වෙනකොට අපිට යමක් නොලැබී තියෙන එක අරුමයක් නෙමෙයි බඳුන පුරුදු වෙන්න ඔය මිනිස්සු හොඳ කියන කටින්මයි පින්නතුනේ නිඳා කරන්නේ මිනිස්සු අර අපේ හාමුදුරුවෝ අපේ නායකහරුවම උගන්වලා තියෙන උන්වහන්සේ පරිස්සමට මිනිස්සු වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ
නැද්ද? මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. එනිසා මේ පුරුදුවෙන් කාලෙකින් ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ තුල ටිකක් ඔය අපේ තරුණ දරුවෝ විශේෂයෙන් මේක මතක තියාගන්න ඕනේ. ඔය වැඩේ කියන්නේ පින්නතුනි දැන් දරුවෝ දහම් පාසල් එන්නේ මේවා ඉගෙන ගන්නනේ. දරුවෝ දහම් පාසල් එන්නේ ඒ වුණාට අම්මලා තාත්තලා දහම් පාසල් එවන්නෙම කම්පා කරවන්න. බැරි වෙලාවක් භක්ති ගීත කණ්ඩායමට දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? දායකමත් එක්ක ඉවරයි. දහම් පාසලේ තරඟට දැම්මේ නැත්තම් ඔය තියෙනවනේ දහම් පාසල් එක එක වෙනද ශිෂ්‍ය නායකකම සමහර දහම් පාසල්වල ජනාධිපතිවරණේ වගේ. කම්ම කෙනෙක් කියනවා හාමුදුරුවනේ එක ඉරිදාවක්වත් මග අරින්න නැතුව දහම් පාසල් ලෙව්වලු. දහම් පාසලේ කියන එක බාරගත්තලු. ශිෂ්‍ය නායකකම හම්බුන්නේ නැලු දරුවට. අස්කරුවා කිව්වා. හැමදාම දහම් මානසික ලෙඩ හොඳේ. මේ දරුව පුරුදු කරන්න තියෙන වෙලාව. එනිසා මම යෝජනා කරනවා 2026 අවුරුද්දට ඔය අකම්පිත මිනිසෙක් විදියට ජීවත් වෙන්න බලන්න. දැන් කේ හාමුදුරනේ කොහොමද ඔච්චර හැම එකක්ම දරාගන්නේ කියලා. කොහොමද මේක ඉවසගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. බෙනදුනේ අර මණිකන්ට මේ නාගයා කතාව එහෙම තියෙන්නේ. දරා ගන්න බැරි නම් මොකද කරන්න තියෙන්නේ? අතහැරලා දාන්න. 2026 අවුරුද්දේවත් පීඩාවක් තියෙන, වේදනාවක් තියෙන, දුක වේදනාව කඳුල විතරක් ගෙන එන මොකක් හරි තියෙනවා නම් මොකද කරන්න ඕන? අතහැරලා දාන්න. අර ඇඟේ තියෙන සරව ගෙඩියක් මිරිකලා අරපුවාම කොච්චර සනීපයිද? ඔක මිරිකලා අයින් කරලා දාන්න. ඔක මිරිකලා නැති කරලා දාන්න. පුරුදු වෙන්න. ඔය ජරා ගොඩවල් තියාගෙන ඉන්න එපා. ආශ්‍රයට ගැලපෙන්නේ නැත්නම් අතහැරලා දාන්න. හොඳ කල්යාණ මිත්‍රත්වයක් හදාගන්න. ඉන්න කියන හැම කෙනාම ඊළඟ තප්පරේදී වෙනස් වෙනවා කියන එක දැනගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. වෙනතුනේ මම මේ කරුණු ටික ඔයත්තන්ට පැහැදිලි කරේ. අපි හැමදාම කම්පා වෙන මිනිස්සු. අපි හැමදාම කනගාටු වෙන මිනිස්සු. අපි හැමදාම කලබල වෙන මිනිස්සු. එනිසා නිරන්තරයෙන් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ තුල දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ මොකට වගේ අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඇද්ද? වෙන කිසි දෙයක් කරන්න නෙමෙයි. මේ තරුණ දරුවෝ මහත්තුරු මතක තියාගන්න ඕනේ. මිනිස්සු වෙලා උපදින්නෙම ඔය මේ යන ගමන බිනදුනේ අපි කල්ප ගානකින් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. ඔය ඉපදුනේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරයි. මෙහෙම ඉපදුනේ නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න විතරයි. අර කල්පනා කරන කාලය ඇතුළත මම යෝජනා කරන්න හෙට ඉඳන් කල්පනා කරන්න ඕන විනාඩි 10ක්. මොකද්ද මගෙන් වෙච්ච අකුසලය, මොකද්ද මගෙන් වෙච්ච වරද්ද, මොකද්ද මගෙන් වෙච්ච පාපය. ඕවා හැබැයි ඔය මේ සමහර ඉන්නවා පව් සාධාරණීකරණය කරනවා. අර වාන් දාන්නකොට මාළු කොටනවනේ නේ. කුලිය පිටිපැත්ත නම් එහෙම නැතුවද? වතුර යනකොට අල්ලනවා. ලේල්ලු එහෙම පයින්නවනේ බෝකුඩේ. කොහොම හරි මං කොහරි බණකට ගිහින් එනකොට අර ටෝච් පාරකට ඇතුලේ ඉන්නේ මම කියලා දැක්කා.
මම ටයර් එක කොච්චර යට වෙලාද කියලා බලන්න ග්ලාස් එකේ පාත් කරා. එතකොට මට කියනවා ලැජ්ජා හිතලා වෙන්න. මේ වාන්දානේ උන් විතරලු අල්ලන්නේ. අර වාන්දානේ උන් ඇල්ලුවට පව් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. ඒ රවට වැඩි උන් යනවා වාගේ නිකන්. මිනිස්සු පව් සාධාරණීකරණය කරනවා. කුණුවarpen බැලලා ඉවරලා කියනවා හදාගන්නනේ කියලා. එහෙම හරියන්නේ නැහැ. අපි කියන වචනයකට කරන හැම දෙයකටම වග කියන්න සිද්ධ වෙනවා. එනිසා ඔය ඉන්ද්‍රියන් මෙහෙවනකොට හරි පරිස්සමට දවස ගානේ හිතලා මේක සති 3ක් මාසයක් විතර කරා නම් නිකම්ම හරියනවා. පින්නතුනේ වෙන අකුසල් සේරම නැති කරගන්න. පුංචිම අඩුපාඩුවේ ඉඳන් අයින් කරලා දාගන්න. පුංචිම වැරද්දේ ඉඳන් නවත්තලා දාන්න. හැන්දෑවේ හිතනකොට මතක් වෙන්න ඕනේ මගේ වචනයක් තුලින් කාට හරි හිතක් රිදුනද? මෙහෙම හැදෙන්න ටික ටික කවදා නිවන් දකින්නද පින්නතුනේ නැත්තම්? වෙන අකුසල් සේරම නවත්තලා අතෑරලා මග ඇරලා මැරෙන්න. මම යෝජනා කරන්නේ මැරෙන්න කලින් පුළුවන් නම් වෛරය නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් පුළුවන් නම් තරහව නවත්තලා මැරෙන්න. බුදුවරුනේ උගන්වන්නේ පින්නතුනේ අර භාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් එක්කෝ චක්කංව වහතෝ පදං නැත්තං ඡායාවන පායිනි. හිත මනස මුල් වෙලා ප්‍රධාන වෙලා කරන කියන දේවල් වලට කවදා හරි අපි මේක අර කර්මය පුච්චන්න බෑ ගෙවන්න මේපයි පින්නතුනේ. අපි කර්මය දායාද කරගෙන කර්මය පිළිසරණ කරගෙන ඉන්න මිනිස්සු මේ ජීවිතේ බොහෝ දේවල් සංසාරේ සිද්ධ කරපු පව් පින් වලට අණු හැඩ ගැහෙන උදවිය මේවා දැන දැන මේවා බල බල අපි මොකද කරන්න ඕනේ? ඔය හොඳ chance එකක් හම්බෙලා තියෙන පින්නතුනේ මේවා නැති කරලා මැරෙන්න. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. ඔක ඉතින් මේ ආත්මය නැති කරලා මැරෙන්න. තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මිනිසත් භවයේ විතරයි. ඔක නැති කරලා මැරෙන්න. කවුද දන්නේ පින්නතුනේ බල්ලෙක් බලලෙක් වෙලාවත් ඉපදුනොත් එහෙම තිරිසන් ලෝකෙක ඉපදුනොත් പ്രേත ලෝකෙක ඉපදුනොත් කවදනම් මේ සංසාරයෙන් එතර වෙන්න පාරමිතා පුරන්න හැකියාව ලැබෙයිද ශක්තිය ලැබෙයිද? එනිසා මම යෝජනා කරනවා පුළුවන් නම් ඔය කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන්වත් බැරිද මේව නොකර ඉන්න? ජනවාරි 1 වෙනිදා ඉඳන්වත් අඩුම තරමේ. ඔය සමහර තරුණයෝ කියනවා නේද 1 වෙනිදා ඉඳන් බොන්නේ නැහැ කියලා. 1 වෙනිදා ඉඳන් දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න 1 වෙනිදා ඉඳන් රාය 11ට 12ට ගෙවල් වලට එන එක නවත්තන්න. බැරිද 1 වෙනිදා ඉඳන්වත් ගෙවල් වල සේරටම එක්ක අහුවලා එකට බට්ටි කුයාගෙන කන්න? බැරිද 1 වෙනිදා ඉඳන් හොඳ පුරුදු ටිකක් හදාගමු ගෙවල් වල. නේ ඔය දරුවන්ට එහෙම ටිකක් ආදරෙන් කතා කරන්න. සමහර දෙමව්පියෝ කියනවා නේද ඔය තොපි නම් අපේ පෙර හතුරුද කොයිද කියලා. අපෝරෝට කියනවා තොපිට සැප වැඩි, කෙරුව වැඩි. ඔව්ව කියන්න එපා මම කතානේ. ඔය තියන්න හැම නැද්ද දෙස් දෙවල් දරුවන්ට? අපෝරෝට කියනවනේ නේ. තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා බයිනවනේ. කුලියා පිටිපැත්තේ නම් එහෙම නැද්ද?
මේ පොල් ගහනවද නැහැ? උයන්ඩ පිහින්ද නෙමෙයි මං කියන්නේ අර මේ. ඔය කියනව නේද? ඇඹරියන් කොරවයන් වකුටුවයන් ඔහොම කියනවනේ. පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. කාටවත් දෙස් දෙවොල් තියන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. වෛර පරිමහන්න නෙමෙයි. ඔය මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න පලිගණ්ඩ එහෙම නෙමෙයි. සමහරු කියනවනේ තොපි මරාගෙන මැරෙනවා කපනවා කනවා කියලා. ඔය කියන්නේ එහෙම නෑ ජීවිතේටවත් කියන්න එපා ඔය. අපිට ඔයාට වග කියන්න එපා. පින්නතුනි කවුද අවසානයේ ඔයාට ගෙවන්නේ කවුද? ඔයාට මූණ දෙන්නේ කවුද? අපි මූණ දෙන්න එපා. මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට සංසාරේ කරපු පව් ගොඩවල් සේරම පේනකොට මැවෙනකොට මතක් වෙනකොට පින්නතුනි කවුද වේදනාව විඳින්නේ? ඒක සල්ලි තිබ්බද නැද්ද කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මම අර පැහැදිලි කරේ. බොහෝ සල්ලි තියෙන උදවියට ඇති වෙන ප්‍රශ්නයක් තමයි ගෙදර එනකොට දරුවෝ නිදි. කණ්ඩ වෙලාවක් නැහැ, නැගිටින්න නිදියන්න වෙලාවක් නැහැ. ඔය මේ පැතිවලත් ඉන්නවද පහෙන් පස්සේ පොළට යන මිනිස්සු? මොකේදද? අර පහෙන් පස්සේනේ හොඳම බඩු තියෙන්නේ. වෙලෙන්ද එක්කහුව කරලා නේ ගොඩ ගහලා පිගන් වලට දාලා පැක් කරලා තියෙන්නේ. හොඳ මේවා ගන්න පුළුවන්. එක වම්බුටු ගෙඩිය හිල් 18ක් විතර තියෙනවා පින්නතුන අපූර්වට ගන්නවනේ. ඇයි? ගොඩක් 25යි. බලනකොට හොඳට සල්ලි තියෙනවා. ඔය මේ පැතිලත් ඉන්නවද මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු. කන්නේවත් නැහැනේ පින්නතුනේ. දරුවෙකුටවත් වියදම් කරන්නේ නැහැ. ඕන තරම් මම දැකලා තියෙනවා. අපේ දැන් මේ බණ පින්කම සංවිධානය කරන්නේ අපේ ජයරත්න මහත්මයා අපේ DM අයියලා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පුදුම විදිහට කැප වෙනවා. ඔය අපිට හරි ලෙන්ගතුයි අපිට හරි ආදරේ. මං කියන්නේ සල්ලි හොයන්න අර ටිකක් මේ කණ්ඩ බොණ්ඩවත් වෙලාවක් තියාගන්න. දැන් ඔය ඔක වෙන ප්‍රශ්නයක් නෙපෙන්නද? ඇයි තිබ්බට කණ්ඩ බැරි කියලා. සමහරව ඉන්නවා මස් කෑල්ලක්වත් කන්න නැහැ. මම මේ මස්ම කන්න කියනව නෙමෙයි. ඇයි? වෙනදුනේ සංසාරේ දීලා තිබ්බකමට හම්බෙනවා. දීලා විතරක් මදි හොඳට හිත හදා ගන්න ඕන. දෙන්න ඕන දීලා අතාරින්න ඕන. පුරුදු වෙන්න. ඔය දෙනවා වගේ අතාරින්න පුරුදු වෙන්න. දැන් කල්පනා කරන්න ඕන මම මෙහෙමද මොකද්ද මගේ අකුසලයේ කියලා. ලක්ෂ 2යි 3යි සමහර මෙට්ටවල්නේ ගෙනල්ලා තියාගෙන ඉන්නේ. පැය 4ක් බුදියන්න වෙලාවක් නැහැ. මොන සපද්ද පින්නතුනේ ජීවිතවල මිනිස්සුන්ට. කල්පනා කරන්නකො හිටගෙන අන්තිමට කවද්ද මේසේ ඉඳගෙන බත් කෑවේ කියලා. බිරිඳයි දරුවෝයි දෙපැත්තෙන් තියාගෙන මේ ඔහෙ ඉඳලා මැරිලා යනවා. සනසීමෙන්වත් මැරෙන්න එපැයි. සතුටින්වත් මැරෙන්න එපැයි. එනිසා මම ඔහොම වෙන්නත් හේතුවත් දන්නවනේ රදින්න පුබ්බකට වෙච්ච වැඩේ. දුන්නට හිත හදාගන්න බැරි වුණානේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය තුල දෙන්න හිත හදාගන්න. දැන් මෙහෙම වෙන්නේ ඇයි කියන එකයි හිතන්න ඕනේ.
මට වෛරක්කාරෝ වැඩි